අයිබෝන් 10 11 accounts පාඩම් ටික වෙනුවෙන් නැත්නම් කොමර්ස් එකේ accounts පාඩම් ටික වෙනුවෙන් අපි හිතුවා වීඩියෝස් සෙට් එකක් කරන්න. ඒකේ වීඩියෝ සෙට් එකක් කිව්වට හැම පාඩමක්ම සාරාංශගත කරලා තමයි වීඩියෝ එක කරන්නේ. සහ ඒ පාඩම හැදෙන්නේ කොහොමද? ඒ පාඩම හැදිලා තියෙන්නේ කොහොමද? ගණන් ටික හදන්නේ කොහොමද? තර්ක කරලා ගණන් ටික හදන්නේ කොහොමද? අරබැර වශයෙන් ගණන් ටික හදන්නේ කොහොමද? සියල්ලම A to Z කියලා දෙන්න තමයි මේ වීඩියෝ එක කරන්නේ. මේ accounts පාඩම් සියල්ලම තියෙන්නේ ඔයාලට මේ accounts පාඩම් සියල්ලම තියෙන්නේ ඔයාලට හර සහ බැර විතරයි. ඒ කියන්නේ දිත්ත සටහන් විතරයි. දිත්ත සටහන් වලින් හැම පාඩමක්ම හදන හැටි සාරාංශගත කරලා වීඩියෝ සීරීස් එකක් කරනවා. ඒ වීඩියෝ සීරීස් එක ඇතුළත් වෙන්නේ කොමර්ස් වල නැත්නම් 10 11 කොමර්ස් එකේ accounts part ටික. අපි යමු පළවෙනි පාඩමට සමීකරණ කියලා ඔයාලට පාඩමක් සෙට් වෙනවා. සමීකරණ කියලා පාඩමක් සෙට් වෙනවා. ඒ සමීකරණ පාඩම හැදිලා තියෙන්නේ මෙන්න මෙහෙම. ව්‍යාපාරයයි ගත්තොත් අයිතිකාරයයි මේ දෙන්න දෙන්නෙක්. කිදෙනෙක්ද? මේ දෙන්න දෙන්නෙක්. එක්කෙනෙක් නෙමෙයි මෙයා එක පාර්ශවයක් මේ තව පාර්ශවයක්. අපි ඒක හඳුන්වන සංකල්පය තමයි ඒකක සංකල්පය. අයිතිකාරයයි ව්‍යාපාරයයි දෙන්නේ ඒක හඳුන්වන සංකල්පය තමයි ඒකක සංකල්පය වෙන්නේ. එතකොට මෙන්න මේ ව්‍යාපාරයේ තියෙන සියලුම දේවල් නිර්වචන දෙන්නම් දැනට ඔයාලට ලේසි වෙන්න තමයි මේ ටික කියන්නේ. මේ ව්‍යාපාරය ඇතුලේ තියෙන සියලු දේ වත්කම්. ඊට පස්සේ මේ ව්‍යාපාරය ඇතුලේ තියෙන්න පුළුවන් අයිතිකාරයා දාපු දේවල්. අයිතිකාරයට අයිති දේවල් නැත්නම් අයිතිකාරයට අයිති සම්පත් මේ ව්‍යාපාරය තුළ තියෙන්න පුළුවන්. අන්න ඒවට අපි කියනවා හිමිකම්. ඊළඟට මේ ව්‍යාපාරය ඇතුලේ තියෙන්න පුළුවන් සම්පත් හැබැයි අයිතිකරුවන්ගේ නොවන. ඒ කියන්නේ බාහිර පාර්ශවයන්ගේ සම්පත්. බාහිර පාර්ශවයන්ගේ සම්පත් අයිතිකරුවන්ගේ නොවන. එතකොට එයාලා මේ ව්‍යාපාරයට සම්පත් දාලා තියෙනවා නම් අපි අනිවාර්යෙන් ඒවා ආපසු ගෙවන්න ඕන. ආපසු ගෙවීමට බැඳීමක් තියෙනවා නම් එතනට එනවා වගකීම්. ඔන්න ඔය ගිණුම්කරණය ඉගෙන ගද්දී මෙන්න මේ ගිණුම් වර්ග තුන ඔයාලට අනිවාර්යෙන් තියෙනවා. එකක් වත්කම්, අනිත් එක හිමිකම්, අනිත් එක වගකීම්. එතනින් එහාට තව ගිණුම් වර්ග දෙකක් තියෙනවා. මේක කතා කරලා ඒ දෙක කතා කරනවා. මෙයා ගන්න සමීකරණ ටික. සමීකරණ හදන හැටි. සියලුම දේවල්. උදාහරණ එකක් ගන්න. මෙන්න මේ උදාහරණي බලන්න. මෙන්න මේ උදාහරණේ ව්‍යාපාරයේ තියෙනවා අයිතිකාරය ව්‍යාපාරයට දානවා 100ක්. කීයක් දානවද? 100ක් දානවා. එතකොට ව්‍යාපාරයේ ඇතුලේ තියෙන සියලුම දේවල් තනි වචනයක් කියන්නේ. සියලුම දේවල් වලට කියන තනි වචන තමයි වත්කම්. ව්‍යාපාරයේ ඇතුලේ තියෙන වත්කම් කීයද එහෙනම් මේ උදාහරණයට අනුව 100යි. සියලු දේවල් 100යි. ඊට පස්සේ අයිතිකාරයා දාපු සම්පත් ව්‍යාපාරය තුල තියෙනවා නම් තනි වචනයක්. මේ තියෙන්නේ ඒකනේ. අයිතිකාරයා දාපු සම්පත් ව්‍යාපාරය තුල තියෙනවා නම් තනි වචනයක්. මේ තියෙන්නේ ඒක. අන්න ඒකට කියනවා මොකක් කියලාද? හිමිකම්. දැන් මට කියන්න අයිතිකාරයාගේ අයිතියත් කීයද ව්‍යාපාරයේ කෙරෙහි? කීයද දැම්මේ? 100යි. 100 දාපු නිසා එයාගේ අයිතියත් 100යි. එතකොට සමීකරණයක් එනවා. ඉස්සල්ලාම හැදෙන සමීකරණය තමයි වත්කම් සමානයි හිමිකම්. ඊට පස්සේ දෙවැනි උදාහරණේ බලන්න චුට්ටක්. මේ තියෙන්නේ අයිතිකාරය ව්‍යාපාරයට දානවා 100ක්. ඒ 100 මදි වෙලා ව්‍යාපාරයේ විසින් බැංක් ලෝන් එකක් ගන්න. බැංකු ණයක් ගන්නවා. බැංක් ලෝන් එකක් ගන්නවා 50ක. 50ක ගන්න. ව්‍යාපාරයේ තියෙන සියලු දේවල් අපි තනි වචනයක් කිව්වා වත්කම්. දැන් අයිතිකාරය 100ක් දාපු ඒවත් ව්‍යාපාරය තුල තියෙනවා.
බැංකු ණය ගත්ත 50ත් ව්‍යාපාරය තුල තියෙනවා. සියලුම දේවල් එහෙනම් 150 වෙනවා. අයිතිකාරයාගේ අයිතිය කීයද? අයිතිකාරයා දැම්මේ කීයද? අයිතිකාරයා දැම්මේ 100යි. එහෙනම් හිමිකම් 100යි. බාහිර මිනිස්සුන්ගේ සම්පත් මේක තුල තියනවද නැද්ද? තියෙනවා. බැංකු ණයක් ගත්තාම ආපසු ගෙවන්න ඕන. බැංකුව කියන්නේ අපේ අයිතිකාරයෙක් නෙමෙයි. ඒ නිසා අපි ආපහු ගෙවන්න ඕන 50. අන්න ඒවා මොනවද? වගකීම්. අන්න ඒවා වගකීම්. එතකොට කීයක් ගත්තද ආපසු ගෙවන්න කීයක් තියෙනවද? මේ ගිණුම් කරන ප්‍රධාන ගිණුම් කරන සමීකරණය ඔන්න ඕක. වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. මේ සමීකරණය ආවේ නැත්නම් මෙන්න මේ සමීකරණය තියෙන්නේ අයිතිකාරය විතරක් ව්‍යාපාරයට සම්පත් දානවා නම් විතරයි නේද? එහෙනම් අයිතිකාරය විතරක් ව්‍යාපාරයට සම්පත් දානවා නම් නැත්නම් සියලු සම්පත් අයිතිකාරයගේ සම්පත් නම් ව්‍යාපාරය තුල තියෙන්නේ. සමීකරණය වෙන්නේ වත්කම් සමානයි හිමිකම්. අයිතිකාරයගේ හැර පිටපාර්ශවයන්ගේ සම්පත් ව්‍යාපාරය තුල තියෙනවා නම් සමීකරණය වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. අයිතිකාරයාත් එක්ක පිටපාර්ශවයන්ගේ සම්පත් ව්‍යාපාරය තුල තියෙනවා නම් සමීකරණය වත්කම් සමානයි හිමිකම් ධන වගකීම් වෙනවා. ඔන්න ඔය සමීකරණ දෙක තමයි ඔයාලට තියෙන්නේ. ඊට පස්සේ තව සමීකරණයක් අපි හදමු. හේතුව මෙන්න මේ ගිණුම් තුන නේද ඔයා ඉගෙන ගත්තේ මෙන්න මෙතන. හරිද? ඒ ගිණුම් තුනට අමතරව ඔයාට තව ගිණුම් දෙකක් තියෙනවා ඉගෙන ගන්න. එකක් ආදායම් අනික වියදම්. මෙන්න මේ ගිණුම් දෙක තියෙනවා ඔයාට ඉගෙන ගන්න. එකක් ආදායම් අනිත් එක වියදම්. මෙතන කතා නොකරපු නිසා අපි කතා කරමු එක සමීකරණයක් ඇසුරෙන්ම. මේක හොඳට අහගන්න. මේ බලන්න. දැන් අපේ ප්‍රධාන ගිණුම් කරන සමීකරණය උනේ වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. එතකොට මෙන්න මේ ආදායම් වියදම් හැංගිලා ඉන්නේ මෙන්න මේක ASCII. මොකක් ASCIIද? හිමිකම ASCII. ආදායම නිසා හිමිකම මොනවා වෙයිද? හිමිකම වැඩි වෙනවා. වියදම නිසා හිමිකම මොනවා වෙයිද? අඩු වෙනවා. එහෙනම් මම සමීකරණයක් ලියනවා ඒ දෙකත් අරගෙන වත්කම් මේ සමානයි හිමිකම් ඊට පස්සේ මොන ආදායම්ද? ධන ආදායම්. මොන වියදම්ද? ඍණ වියදම්. ඍණ වියදම්. මොන වගකීම්ද? ධන වගකීම්. ධන වගකීම්. මෙන්න මේ ඍණ වියදම් මේ පැත්තේ තියෙන එක කැතයි වගේ නිසා මං සමාන ලකුණෙන් මෙහා පැත්තට ඕක ගන්නවා. එතකොට වත්කම් ධන වියදම් වෙනවා. සමානයි හිමිකම් ධන ආදායම්. වියදම් මෙහා පැත්තට ගත්ත නිසා වියදම් මේ පැත්තේ නෑ. එහෙනම් ඉතුරු වෙලා තියෙන්නේ වගකීම්. ඕම් දීර්ඝ ගිණුම් කරන සමීකරණයක්. මෙන්න මේ සමීකරණය ASCII ඔයා ඉගෙන ගන්න ගිණුම් වර්ග පහම තියෙනවා. ගිණුම් වර්ග පහයි ඔයා ඉගෙන ගන්න කොහෙ ගියත්. එහෙනම් ගිණුම් වර්ග පහම මේක ASCII තියෙනවා. මේ සමාන ලකුණ මෙතන අපි මේ පැත්ත වැඩිවීම හඳුන්වනවා හර මේ පැත්ත අඩුවීම හඳුන්වනවා බැර. එතකොට මෙන්න මේක වැඩිවීම බැර මෙන්න මේක අඩුවීම හර. එතකොට මෙන්න මේක තමයි දිත්ත සටහන් රීතියට අදාළ වෙන්නේ. දිත්ත සටහන් රීතියට අදාළ වෙන්නේ ඔන්න ඕක. රීතියක් කියන්නේ නීතියක් නෙමෙයි. රීතියක් කඩ කරත් දඩුවම් නැහැ. හැබැයි ඒ වගේ ලකුණු අඩු වෙනවා. නීතිය කඩ කළොත් දඩුවම් තියෙනවා. රීතිය කඩ කළොත් දඩුවම් නැහැ. හැබැයි ඒ වගේ පේපර් එකේ ලකුණු අඩු වෙනවා හරියට කළේ නැත්තම්. හරිනේ? එතකොට මෙන්න මේක හොඳට අහගන්න.
වත්කමක් නම් හැම වෙලේම ගිණුම් වර්ග පහ හරද බැරද කියන්නේ වැඩි එකේ පැත්ත. වත්කමක් නම් හර, වියදමක් නම් හර, හිමිකමක් නම් බැර, ආදායමක් නම් බැර, වගකීමක් නම් බැර. ඔන්න ඕක තමයි ගිණුම් වර්ගවල හර බැර ඇහුවොත් ඔයා කියන්න ඕන. ඊළඟ එක වත්කම් වැඩිවීම හර අඩුවීම බැර, වියදම් වැඩිවීම හර අඩුවීම බැර, හිමිකම් වැඩිවීම බැර අඩුවීම හර, ආදායම් වැඩිවීම බැර අඩුවීම හර, වගකීම් වැඩිවීම බැර අඩුවීම හර. පුතේ මේකත් හොඳට අහගන්න. ඕකෙන් තමයි accounts පාඩම් සියලු accounts පාඩම් හැදෙන්නේ. ඔය තියෙන්නේ දිත්ව සටහන් රීතිය. දිත්ව සටහන් රීතියෙන් තමයි accounts සියලු පාඩම් හැදෙන්නේ. එතකොට මගේ ක්ලාස් වෙන දුවලා පුතාලා දන්නවා මේක විතරයි මම පාඩම් කරවන්නේ. මගේ accounts කරද්දී මේ පාඩම මේ කොටස විතරයි මේක විතරයි මේ රීතිය විතරයි පාඩම් කරවන්නේ. මොකද මේ රීතියෙන් තමයි සියලුම ඒවා හැදෙන්නේ. ඊතුරු ටික සිංහල. ඊතුරු ටික සිංහල. ඔයාලට තේරෙයි. බලන්න අපි ඔහොමම ඔය තමයි ගිණුම් කරන සමීකරණ පාඩම කියලා කියන්නේ. මේක තමයි සාරාංශය වෙන්නේ. එතකොට මේකට අනුව තමයි සියලු සමීකරණ හදන්නේ. එතකොට මේකෙන් පස්සේ අපි යමු දිත්ව සටහන් වලට. ඊළඟ වීඩියෝ එකේ තියෙන්නේ දිත්ව සටහන් හදන්න නම් මේක පාඩම් තියෙන්න ඕන. සියලුම දුවල පුතාලා මෙන්න මේක පාඩම් කරගන්න. මෙන්න මේකෙන් පස්සේ අපි හරියටම accounts ටික කරමු. මෙන්න මේක හරියටම පාඩම් තියෙනවා නම් ඔයාට මෙන්න මේක හරියටම පාඩම් තියෙනවා නම් වැඩිවීම අඩුවීම එහෙනම් ඔයා accounts වලට අතිදක්ෂ වෙනවා. ඒක ස්ථිරයි. ඒක අනිවාර්යෙන් ස්ථිරයි. ඔය accounts වලට අතිදක්ෂ වෙනවා. මෙච්චරයි ඕන අනිත් ටික සියල්ල සිංහල තියෙනවා. එතකොට මේක තමයි සමීකරණ හැදෙන හැටි. මේක හැදෙන හැටි වැදගත් නෑ. හැබැයි හැදිලා තියෙන්නේ මෙන්න මෙහෙමයි. ඔයගෙන් හැදෙන හැටි කවදාවත් පේපර් එකේ යහන්නේ නෑ. ඔය දැනගන්න ඕන සම්පත් සියලු සම්පත් ව්‍යාපාරයට අයිති නම් නැත්නම් ව්‍යාපාරයේ තියෙන සියලු සම්පත් දාලා තියෙන අයිතිකාරයා විසින්ම නම් සමීකරණය වෙන්නේ වත්කම් සමානයි හිමිකම්. බාහිර පාර්ශවයන්ගේ සම්පතුත් ව්‍යාපාරය තුළ තියෙනවා නම් ආපසු ගෙවන්න ඕනද නැද්ද? අනිවාර්යෙන් ගෙවන්න ඕන. ඕකේ උදාහරණය හොඳම උදාහරණේ ඔයා ව්‍යාපාරයක් කරනවා. දැන් අයිතිය ඔයාගෙන. ඔයාගේ අයිතිය තිබ්බිලා ඔයාට සල්ලි මදි වෙලා යාළුවෙක්ගෙන් සල්ලි වගේක් ඉල්ලගන්න. දැන් යාළුවා අයිතිකාරයා නෙමෙයිනේ. ඔයා යාළුවාගෙන් සල්ලි ඉල්ලගත්ත එකනේ කරේ. ඔයා යාළුවට ආපසු සල්ලි දෙන්න ඕනද නැද්ද? අනිවාර්යෙන් දෙන්න ඕන. එහෙනම් එතන බැඳීමක් තියෙනවා නම් ඒ ඉල්ලගත්ත සල්ලි වගකීමක් වෙනවා. වගකීමක් වෙන නිසා මේ තියෙන්නේ මේ සමීකරණ. වත්කම් සමානයි හිමිකම් ධන වගකීම. එතකොට මේ සමීකරණයේ ආශ්‍රයෙන් තමයි මෙන්න මේක හදන්නේ. මෙන්න මේක හරියටම කරගත්තොත් ඔයාට ඇති accounts නෑ accounts කියන්නේ මාර ලේසි විෂයක්. ඔයාලා විෂයන් 9න්ම ලේසිම accounts පාඩම් වෙයි. කොමර්ස් වෙයි. මෙන්න මේක හරියටම කරගන්න. හරියටම ඉගෙන ගන්න. ලස්සනට වැඩ ටික කරන්න පුළුවන්. එහෙනම් මේක පුළුවන් නම් ඊළඟ වීඩියෝ එකෙන් අපි කතා කරමු දිත්ව සටහන් ගැන.